සියලු දෙනාටම ආයුබෝවන්. අද 2026 ජූලි මාසේ 21 වෙනිදා අඟහරුවාද. මම අද ඔයගොල්ලන්ට මේ තවත් වැදගත් වීඩියෝ එකක් කරලා දෙන්න යන්නේ. මම අද ඔයගොල්ලන්ට කරලා දෙන්න යන්නේ මම අද ඔයගොල්ලන්ට පොඩි පරීක්ෂණයක් කියලා දෙනවා. ඔබ මේ පරීක්ෂණය කරන්න. එතකොට ඔය ජ්‍යොතිෂ ඉගෙන ගන්න ඕන අය ඉන්නවනම් ඔබට මෙන්න මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂ ඉගෙනගෙන හොඳ ගමනක් යන්න පුළුවන්. මම මෙතන දාලා තිනවා ඔබට ජ්‍යොතිෂ ඉගෙන ගන්න අවශ්‍යද? මෙම් පරීක්ෂණය සමත් නම් ඔබේ ජ්‍යොතිෂ ගමන අදම ආරම්භ කරන්න. ජය නියතයි. 100%ක සහතිකයක් කියලා මම දාලා තියෙනවා. රයිට්? මේ පරීක්ෂණය ඉතා සරල පරීක්ෂණයක්. මේ පරීක්ෂණ ඔබ සමත් වෙනවා කියන ඔබේ මානසික මට්ටම ඉතා උසස් කියන එකයි. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂයෙන් හොඳ ගමනක් යන්න පුළුවන්. මොකද්ද මේ පරීක්ෂණය තියෙන්නේ? හරිම සරලයි. පරීක්ෂණයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඔබට පුළුවන් වෙන්න ඕනේ රාශි චක්‍රය පළවෙනි රාශිය වන මේෂ රාශිය ඉඳලා මීන රාශිය දක්වා තියෙන සියලුම නැකත් මනෝමයෙන් කියන්න පුළුවන් වෙන්න. මම ඒක කියලා පෙන්නන ඕගලන්ට. දෙවෙනි කොටස පරීක්ෂණය තියෙනවා. දෙවෙනි කොටසේ පියවර තුනක් තියෙනවා. ඔබට තියෙනවා දෙවෙනි කොටසේ පළවෙනි පියවර හැටියට රාශියේ ඒ කියන්නේ ලග්නේ ග්‍රහය ඉන්න රාශිය කියනවා. නවාංශකයේ ග්‍රහය ඉන්න රාශිය කියනවා. ඒතර ඔබට පුළුවන් වෙනවනේ ග්‍රහය ඉන්නේ නැකත කියන්න. ඒ වගේ උදාහරණ 9ක්. දෙවෙනි කොටසේ දෙවෙනි පියවර වශයෙන් ලග්න ග්‍රහය ඉන්න රාශිය කියනවා. එතකොට කියන්නේ ග්‍රහයගේ ස්පූටයක් අංශ කල. විකලා වොන්නේ. එතකොටත් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ ග්‍රහය ඉන්නේ නැකත කියන්නේ. එතනත් උදාහරණ 9ක්. දෙවෙනි කොටසේ තුන්වෙනි උදාහරණය ලග්න ග්‍රහය ඉන්න රාශිය කියනවා. ඒ ග්‍රහය කීවෙනි නවාංශකයේද ඉන්නේ කියලා කියනවා. එතකොට ඔබට පුළුවන් වෙනවා එතනත් ග්‍රහය ඉන්නේ නැකත කියන්නේ. එතනත් උදාහරණ 9ක් දෙනවා. ඔක්කොම උදාහරණ 27යි. ඔච්චරයි ටෙස්ට් එක තියෙන්නේ. හරිම සරලයි. මේ ටෙස්ට් එක ඔබ සමත් නම් ඔබට අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ජ්‍යොතිෂ ඉගෙන ගන්න නම් පුළුවන් වෙනවම තමයි. මේට අවශ්‍ය කරන්නේ මෙච්චරයි. ඔබ දැන් ওই පොතක් අරගෙන ඒ ටික ලියාගෙන මම විනාඩි කිහිපයකින් කියන්නම්. මොනවද ඔබට අවශ්‍ය කරන්නේ? ඔබට අවශ්‍ය කරන මුලින්ම ඔබ දැනගන්න ඕනේ රාශි චක්‍රයේ මේෂ රාශිಯಿಂದ මීන රාශිය දක්වා රාශි 12 පිළිවෙල. කොහොමද ඒක තියෙන්නේ? මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. ඊළඟට ඔබට අවශ්‍ය කරනවා නැකත් 27 පිළිවෙලින් ඔබ දැනගන්න. කොහොමද ඒක තියෙන්නේ? අස්සිද බෙරණ කැතිරෙහෙන මෝසිරස අද පුනාවස පුෂ අස්ලිසමා පුවපල් උත්පල් හතසිත සාවිසා අනුර දෙට මූල පුවසල උත්සල සුවන දෙනට සියාපස පුවපුටුප උත්‍රපුටුප රේවති. ඒ දෙක ඔබට ඊළඟට ඕනේ දැන් රාශි චක්‍රයේ එක රාශික නවාංශ කීයක් තියෙනවද? 9ක් තියෙනවා නේ. මේ නවාංශක ළමේ තියෙන අංශක වශයෙන් කොහොමද තියෙන්නේ? පළවෙනි නවාංශකයේ තියෙන්නේ අංශක බිඳුවක් 3.20ත් අතර. දෙවෙනි නවාංශකයේ තියෙන්නේ 3.20ත් 6.40ත් අතර. තුන්වෙනි නවාංශකයේ තියෙන්නේ 6.40ත් 10ත් අතර. හතරවෙනි නවාංශකයේ තියෙන්නේ 10ත් 13.20ත් අතර. පස්වෙනි නවාංශකයේ තියෙන්නේ 13.20යි 16.40යි අතර. හයවෙනි නවාංශකයේ තියෙන්නේ 16.40යි 20යි අතර. හත්වෙනි නවාංශකයේ තියෙන්නේ 20ත් 23.20ත් අතර. අටවෙනි නවාංශකයේ තියෙන්නේ 23.20යි 26.40යි අතර. නවවෙනි නවාංශකයේ තියෙන්නේ 26.40යි 30යි අතර. ඒක දැනගන්න. ඊළඟ ඕලන්ට තව එකයි ඕනේ අන්තිම වශයෙන් ඔබට ඕනේ මේ රාශි චක්‍රයේ රාශි 12 එක එක රාශි නවාංශක පටන් ගන්නෙ මේ පළවෙනි නවාංශේ පටන් ගන්නෙ මොන රාශියෙන්ද අවසන් කරන්නේ මොන රාශියෙන්ද නවාංශ 9යි තියෙන්නේ ඒකත් මම ඕලන්ට සරල දෙයක් කියන්නම් අර තේජෝ රාශි තුන තියෙනනේ මේෂ සිංහ ධනු අන්නේ තේජෝ රාශි තුනේ නවාංශක මේෂෙන් පටන් අරන් ධනුවෙන් අවසන් වෙනවා රයිට් පිළිවෙලට ඊළඟට වෘෂභ කන්‍යා මකර කියන පඨවි රාශියේ නවාංශක මකරෙන් පටන් අරන් කන්‍යාවෙන් අවසන් වෙන පිළිවෙලට. ඒක මොනවද? පඨවි රාශිය. ඊළඟට මිථුන තුලා කුම්භ කියන වායෝ රාශි වල නවාංශක තුලාවෙන් පටන් අරන් මිථුනෙන් අවසන් වෙනවා පිළිවෙලට. ඊළඟට කටක උච්චික මීන කියන ආපෝ රාශි වල නවාංශ පටන් ගන්නව මොකින්ද? කටකෙන් පටන් අරන් මීනෙන් අවසන් වෙනවා පිළිවෙලට. එච්චරයි ඕනේ. ඉතින් ওই ටික තියෙනවා මම දැන් මේ කියන පරීක්ෂණ ඔබට කරලා සමත් වෙන්න පුළුවන්. මම දැන් මේක ඔයගලන්ට මනෝමෙන් කියලා පෙන්නනවා. ඔබත් මේක කරලා බලන්න. රයිට් බලමු අපි එහෙනම් පරීක්ෂණයේ පළවෙනි කොටස. මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා සියලුම නැකත් සහපාද පිළිවෙලට කියනවා මනෝමය. මෙන්න බලන්න මම ඇත්තට ඔන්න කියනවා. මේෂ රාශිය අස්සිද නැකත පාද 4යි බෙරණ නැකත පාද 4යි කැති නැකත එක පාදයයි. වෘෂභ රාශිය කැති නැකත පාද 3යි රේණ නැකත පාද 4යි මෝසිරස් නැකත පාද 2යි. මිථුන රාශිය
මුවසිරස් නැකති පාද 2යි, අද නැකති පාද 4යි, පුනාවස නැකති පාද 3යි. කටක රාශිය. පුනාවස නැකති එක පාදයයි, පුෂ නැකති පාද 4යි, අස්ලිස් නැකති පාද 4යි. සිංහ රාශිය මා නැකති පාද 4යි, පුවපල් නැකති පාද 4යි, උත්පල් නැකති එක පාදයයි. කන්‍යා රාශිය උත්පල් නැකති පාද 3යි, හත නැකති පාද 4යි, සිත නැකති පාද 2යි. තුලා රාශිය සිත නැකති පාද 2යි, සා නැකති පාද 4යි, විසා නැකති පාද 3යි. වෘශ්චික රාශිය විසා නැකති එක පාදයයි, අනුර නැකති පාද 4යි, දෙට නැකති පාද 4යි. ධනු රාශිය මුල නැකති පාද 4යි, පුවසල් නැකති පාද 4යි, උත්සල් නැකති එක පාදයයි. මකර රාශිය උත්සල් නැකති පාද 3යි, සුවන් නැකති පාද 4යි, දෙනන නැකති පාද 2යි. කුම්භ රාශිය දෙනන නැකති පාද 2යි, සියාස් නැකති පාද 4යි, පුව පුටුප නැකති පාද 3යි. මීන රාශිය පුව පුටුප නැකති එක පාදයයි, උත්තර පුටුප නැකති පාද 4යි, රේවතී නැකති පාද 4යි. ඔන්න එහෙනම් ඔබ දැන් ටෙස්ට් එකෙන් 150ක් සමත්. එහෙනම් ටෙස්ට් එකේ අවසාන කොටස. දැන් අර ග්‍රහවල නැකත් කියන්නේ යන්නේ. එහෙනම් අපි කරනවා මොකද්ද? දෙවෙනි කොටසේ පළවෙනි පියවර. ග්‍රහය ලග්නින රාශිය කියනවා, නවාංශකීන රාශිය කියනවා, ග්‍රහය නම දෙනාට ගන්නවා. නැකත කියන්නේ මනෝමෙන් කියන්නේ. මෙන්න මං කියනවා. දෙවෙනි කොටසේ පළවෙනි පියවර. 1. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ රවි ඉන්නවා මේෂ රාශිය. නවාංශකේ රවි ඉන්නවා සිංහ රාශිය. එහෙනම් මේ රවි ඉන්නේ බෙරණ නැකතේ පළවෙනි පාදේ. 2. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ සඳු ඉන්නවා වෘශ්චික රාශිය. නවාංශකේ සඳු ඉන්නවා කටක රාශිය. එහෙනම් මේ සඳු ඉන්නේ විසා නැකතේ හතරවෙනි පාදේ. 3. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ කුජ ඉන්නවා තුලා රාශිය. නවාංශකේ කුජ ඉන්නවා මීන රාශිය. එහෙනම් මේ කුජ ඉන්නේ සා නැකතේ හතරවෙනි පාදේ. 4. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ බුධ ඉන්නවා මීන රාශිය. නවාංශකේ බුධ ඉන්නවා කුම්භ රාශිය. එහෙනම් මේ බුධ ඉන්නේ රේවතී නැකතේ තුන්වෙනි පාදේ. 5. ගුරු. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ ගුරු ඉන්නවා මිථුන රාශිය. නවාංශකේ ගුරු ඉන්නවා වෘශ්චික රාශිය. එහෙනම් මේ ගුරු ඉන්නේ මුවසිරස නැකතේ හතරවෙනි පාදේ. ඊළඟට දැන් පහක් කිව්වා. සිකුරු. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ සිකුරු ඉන්නවා සිංහ රාශිය. නවාංශකයේ සිකුරු ඉන්නවා කටක රාශිය. එහෙනම් මේ සිකුරු ඉන්නේ මා නැකතේ හතරවෙනි පාදේ. 7 වෙනි එක ශනි. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ ශනි ඉන්නවා ධනු රාශිය. නවාංශකයේ ශනි ඉන්නවා මේෂ රාශිය. එහෙනම් මේ ශනි ඉන්නේ මුල නැකතේ පළවෙනි පාදේ. 8 රාහු. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ රාහු ඉන්නවා කන්‍යා රාශිය. නවාංශකේ රාහු ඉන්නවා කන්‍යා රාශිය. එහෙනම් මේ රාහු ඉන්නේ සිත නැකතේ දෙවෙනි පාදේ. 9. ඔබ හිතන්නේ ඔබේ ලග්නයේ කේතු ඉන්නවා වෘෂභ රාශිය. නවාංශකෙත් කේතු ඉන්නවා වෘෂභ රාශිය. එහෙනම් මේ කේතු ඉන්නේ රේහන නැකතේ දෙවෙනි පාදේ. ඔන්න උදාහරණ 9ක් කිව්වා. දෙවෙනි කොටසේ පළවෙනි පියවර ඉවරයි. දැන් දෙවෙනි කොටසේ දෙවෙනි පියවර. දැන් උදාහරණ 9ක් කියනවා ආපහු ඒ ග්‍රහය නම දිනාට දැන් කොහොමද කියන්නේ? ඔබට දැන් කියන්න ඕනේ ලග්නේ ග්‍රහය ඉන්න අංශකය සහ කලා ගාන කියනවා. එතකොට ඔබට නැකත කියන්න පුළුවන් වෙනවා. බලමු. 1. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ රවි ඉන්නවා මේෂ රාශියේ අංශක 9යි කලා 20. එහෙනම් මේ රවි ඉන්නේ අස්විද නැකතේ තුන්වෙනි පාදේ. 2. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ සඳු ඉන්නවා මිථුන රාශිය. සඳු ඉන්නේ අංශක 19යි කලා 20. එහෙනම් මේ සඳු ඉන්නේ අද නැකතේ හතරවෙනි පාදේ. 3. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ කුජ ඉන්නවා වෘශ්චික රාශිය. මේ කුජ ඉන්නේ අංශක 29යි කලා 10යි. එහෙනම් මේ කුජ ඉන්නේ දෙට නැකතේ හතරවෙනි පාදේ. 4. බුධ. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ බුධ ඉන්නවා කුම්භ රාශිය. බුධ ඉන්නේ අංශක 1යි කලා 20. එහෙනම් මේ බුධ ඉන්නේ දෙනට නැකතේ තුන්වෙනි පාදේ. right? 5. ගුරු. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ ගුරු ඉන්නවා කන්‍යා රාශිය. මේ ගුරු ඉන්නේ අංශක 5යි කලා 20. එහෙනම් මේ ගුරු ඉන්නේ උත්පල නැකතේ තුන්වෙනි පාදේ. right? සිකුරු. ඔබ හිතන්නේ ඔබේ ලග්නේ සිකුරු ඉන්නවා තුලා රාශිය. සිකුරු ඉන්නේ අංශක 2යි කලා 20. එහෙනම් මේ සිකුරු ඉන්නේ සිත නැකතේ තුන්වෙනි පාදේ. right? ශනි.
ඔබ හිතන්න ඔබේ ලග්නේ ශනි ඉන්නවා මකර රාශිය. ශනි ඉන්නේ අංශක 19යි කලා 19යි. එහෙනම් මේ ශනි ඉන්නේ සුවන් නැගත තුන්වෙනි පාදේ. රාහු. ඔබ හිතන්න ඔබේ ලග්නේ රාහු ඉන්නවා වෘෂභ රාශිය. රාහු ඉන්නේ අංශක 5යි කලා 20යි. එහෙනම් මේ රාහු ඉන්නේ කැති නැගති තුන්වෙනි පාදේ. කේතු. නම් වෙන එක කේතු. ඔබ හිතන්න ඔබේ ලග්නේ කේතු ඉන්නවා ධනු රාශිය. කේතු ඉන්නේ අංශක 11යි කලා 20යි. එහෙනම් මේ කේතු ඉන්නේ මුල නැකතේ 4 වෙනි පාදේ. ඔන්න එතරම් උදාහරණ 9 කිව්වා. එහෙනම් දෙවෙනි කොටසේ තුන්වෙනි පිර අවසානයේ. දැන් කොහොමද කරන්නේ? ලග්නේ ග්‍රහයා ඉන්න රාශිය කියනවා. ඒ වගේම ග්‍රහයා ඉන්නේ කීවෙනි නවාංශකයේද කියලා කියනවා. එතකොටත් ඔබට පුළුවන් වෙනවනේ ග්‍රහයින් නැකත කියලා. එහෙනම් බලමු 1 රවි. ඔබ හිතන්න ඔබේ ලග්නේ රවි ඉන්නවා මේෂ රාශිය. රවි ඉන්නේ 6 වෙනි නවාංශකේ. එහෙනම් ඔබ දන්නවා මේ ග්‍රහයා ඉන්නේ මේ රවි ඉන්නේ බෙරන් නැකතේ දෙවෙනි පාදේ. 2. ඔබ හිතන්න ඔබේ ලග්නේ සඳු ඉන්නවා වෘශ්චික රාශිය. පස්සේ නවාංශකේ ඉන්නේ සඳු. එහෙනම් මේ සඳු ඉන්නේ අනුර නැකතේ 4 වෙනි පාදේ. 3. ඔබ හිතන්න ඔබේ ලග්නේ කුජ ඉන්නවා කන්‍යා රාශිය. කන්‍යා රාශිය කුජ ඉන්නේ 7 වෙනි නවාංශකේ. එහෙනම් මේ කුජ ඉන්නේ 7 නැකතේ 4 වෙනි පාදේ. 7 නැකතේ 4 වෙනි පාදේ. බුධ. ඔබ හිතන්න ඔබේ ලග්නේ බුධ ඉන්නවා මීන රාශිය. බුධ ඉන්නේ දෙවෙනි නවාංශකේ මීන රාශිය. එහෙනම් මේ බුධ ඉන්නේ උත්තර පුටුම නැකතේ පළවෙනි පාදේ. ගුරු. ඔබ හිතන්න ඔබේ ලග්නේ ගුරු ඉන්නවා ධනු රාශිය. ගුරු ඉන්නේ 6 වෙනි නවාංශකේ. එහෙනම් මේ ගුරු ඉන්නේ පුවසල නැකතේ දෙවෙනි පාදේ. සිකුරු. ඔබ හිතන්න ඔබේ ලග්නේ සිකුරු ඉන්නවා වෘෂභ රාශිය. සිකුරු ඉන්නේ 9 වෙනි නවාංශකේ. එහෙනම් මේ සිකුරු ඉන්නේ මුවසිරස නැකතේ දෙවෙනි පාදේ. ශනි. ඔබ හිතන්න ඔබේ ලග්නේ ශනි ඉන්නවා මිථුන රාශිය. ශනි ඉන්නේ 3 වෙනි නවාංශකේ. එහෙනම් මේ ශනි ඉන්නේ අද නැකතේ පළවෙනි පාදේ. රාහු. ඔබ හිතන්න ඔබේ ලග්නේ රාහු ඉන්නවා සිංහ රාශිය. 4 වෙනි නවාංශකේ ඉන්නේ රාහු. එහෙනම් මේ රාහු ඉන්නේ මා නැකතේ 4 වෙනි පාදේ. කේතු. ඔබ හිතන්න ඔබේ ලග්නේ කේතු ඉන්නවා මකර රාශිය. 7 වෙනි නවාංශකේ කේතු ඉන්නේ. එහෙනම් මේ කේතු ඉන්නේ සුවන් නැකතේ 4 වෙනි පාදේ. ඔන්න එතරම් උදාහරණ 27ක් කිව්වා. ඔබට ඔන්න විදිහට කියන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂ ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ ඔබට උසස් මානසික මට්ටමක් තියෙනවා. මේ ටෙස්ට් එක සමත් වෙන්න බලන්න. මේක සමත් වෙලා ඔබට කරන්න ඕනේ මෙන්න මේ දේ. ඔබ සමත් වෙලා මගේ මෙන්න මේ channel එකේ තියෙන මුල් හරිය වීඩියෝ තියෙනවා ජ්‍යොතිෂ හඳුන්වා දීමේ ඉඳලා වීඩියෝ ගණනාවක්. අන්නේ වීඩියෝ ටික ඔබ හොඳට බලන්න. ඔය මේ දැන් ග්‍රහය මාර්ගවල කියන පලාපල මේ කියන්නේ පලාපල කියන්නේ මාසික දැන් ඒකේ ග්‍රහ මාර්ගවල ඒව බලන්න ඕනේ නැහැ. අර මුල් කාලේ ජ්‍යොතිෂ හඳුන්වා දීම, ෂඩ් වර්ගයේ ඒ වගේ දේවල් තිබුණා 20 දෙනෙක් කාමපති 64 නවාංශපති හෝරාව ගන්නේ කරන හැටි අන්න ටික බලන්න ඔක්කොම ටික. තීතිව වීඩියෝ ගන්නවා තේ ටික ඔක්කොම බලන්න. මාස 3ක් විතර හොඳට ප්‍රැක්ටිස් කරන්න. සීයා පොතක් අරගෙන අවශ්‍ය කරුණු ලියන්න ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මාස 3කට පස්සේ මාස 3ක් විතර ගියන් පස්සේ ඔබ ලංකාවේ හොඳ ජ්‍යොතිෂ ගුරුවරයෙක් හොයාගෙන මූලික පාඨවලට ඇතුල් වෙලා පොඩ්ඩක් දැන් දන්නවා තමයි. නමුත් මූලික පාඨවලින් යන්න. ඔයාලා මූලික පාඨමාලාවෙන් යනකොට හොඳට මේක තේරෙන්න ගන්නවා. අනිවාර්යයෙන්ම ඔබට මේ ජ්‍යොතිෂ ගන්න පුළුවන්. ඊට පස්සේ මූලික පාඨමාලාව කරලා ඊට පස්සේ පලාපල කතනය කරලා ඊළඟ ඉදිරියට තව උසස් පාඨමාලා කරන්න. ඒ අතරම ජීවිතය හා ග්‍රහය කියන පොතත් ගන්න. තවත් ජ්‍යොතිෂ වැදගත් පොත් ගන්න. ඔය හැම පොතේම තියෙන දේවල් ඔක්කොම පිළිගන්න. ඒක ඔබට කරගෙන යනකොට තේරෙනවා සමහර කරුණු පිළිගන්න බැරි කරුණු ලියවිලා තියෙනවා පොත්වල. නේද? ඒ ඔබට තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙම කරගෙන යන්න අනිවාර්යයෙන්ම ඔබට ජ්‍යොතිෂයෙන් හොඳ ගමනක් තියෙනවා. right? අනිවාර්යයෙන්ම මේ විෂය ඔබට ජය ගන්න පුළුවන්. ඔය මම කිව්ව මේ පරීක්ෂණයේ සමත් අයට මේක ඉතින් මම දන්නේ කොයි මට්ටමෙන් සමත් එකේ ඉත ඉහළින් සමත් වුණොත් ඔයාට එහෙනම් හොඳම අනාගතයක් තියෙනවා. දැන් මේ පරීක්ෂණය සමහර අයට ඔක්කොම ඉතින් කියන්න බැරි වෙන පුළුවන්. තරමද්දුවට කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්න පුළුවන් ප්‍රමාණයට අනුව තමයි ඔයගොල්ලෝගේ ජ්‍යොතිෂ දැනුමත් ඉතින් ඉස්සරහට හැදෙන්නේ. අයි ඉතින් මේක හරියට කියන්න බෑ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. කියන්නේ මානසික මට්ටම දුර්වලයි කියන එකනේ. මතක ශක්තිය අඩුයි. හරියටම 100%ක්ම මම මේ කිව්වා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට එහෙනම් අර මම මෙතන දාලා තියෙන ජය නියතයි කියලා. ඒ යට ඉතින් ජයග්‍රහණ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජය නියතයි තමයි. එහෙමනම්
කරගන්න බලන්න 100%ක්ම කරගන්න බලන්න. එහෙම කරගත්තොත් ඔයගලන්ට කවදා හරි ජ්‍යොතිෂ්‍ය ඕනනම් ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ඉතින් ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් වැඩ කරන ඔය වැඩ කරන්නේ කට්ටිය. නේද? ඒගොල්ලෝ කරන වැඩේ මොකද්ද? ජ්‍යොතිර්වේදීන් වේදිනියන් ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ පලාපල හතනේ කරනවා, කේන්ද්‍ර පරීක්ෂා කරලා නැකත් හදනවා. ඒ වගේ වැඩ කරන්න පුළුවන් නේ. නිසා ඒක ඔබට කොයි පැත්තටද ඔබ ආස කියලා ඔබට යන්න පුළුවන් වෙන්නේ උගන්වන්නද කැමති නැත්නම් කේන්දර බලන්නද කැමති කියලා ඔබට කැමති විදිහකට ඒක කරගන්න පුළුවන්. මේ පරීක්ෂණය සමත්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය තියෙනවා. එහෙනම් ඒක කරගන්න. රයිට්. ඒතර ඕගොල්ලන්ට දැන් ඔබේ කේන්දරي බල මොන ග්‍රහ යෝගයේ තියෙන්න ඕනද අපිට ජ්‍යොතිෂී කරගන්න. ඒක දැන් අවශ්‍ය නැහැ. මේ පරීක්ෂණය සමත් කියන්නේ ඔබට අනිවාර්යෙන් ජ්‍යොතිෂී කරන්න පුළුවන්. රයිට්. එච්චරයි කතාව. ඒ කියන්නේ ඔබේ මානසික මට්ටම හොඳයි. එහෙනම් දැන් වෙලාව හරියටම මේ 10:29යි. දැන් රෑ වෙලා. එහෙනම් අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.